ඔන්න වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට මෙන්න මේ දිනවල විමර්ශන නිලධාරීන් 50 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනවා. Facebook කරා වීඩියෝ එක බලන අයට මම යෝජනා කරනවා සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා YouTube channel එක හරහා එකතු වෙන ලෙස. ඒ වගේම රැකියාව පිළිබඳ තොරතුරු ඉතාලියෙන් ලබා ගැනීමට ඉස්සෙල්ලා YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියන එකත් මතක් කරන ගමන් යමු වීඩියෝ එකට. එතකොට මෙන්න මේ නිවේදනය නිකුත් කරලා තියෙන වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයට තියෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මම මෙන්න මේ දැන්වීම උපුටා ගත්තේ +info කියන +info.lk කියන වෙබ් අඩවියෙන්. මේකෙදි විමර්ශන නිලධාරීන් 50 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනවා කියලා මෙන්න මේ දැන්වීම සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ විමර්ශන නිලධාරී කියන තනතුරට දාලව සිදු කරන්න වෙන කාර්යයන් ටික මේකේ සඳහන් කරනවා. එතකොට ඒකෙදි කියනවා වැටලීම් විමර්ශනය සහ වෙළඳපොළ නිරීක්ෂණය සිදු කිරීම, වංචනික වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීම, වෙළඳපොළ සමීක්ෂණය සහ වෙළඳපොළ පර්යේෂණ පැවැත්වීම, පැමිණිලි මෙහෙයවීම, හඳුනාගත් ඉලක්ක කණ්ඩායම් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, පාරිභෝගික සමිති පිහිටුවීම සහ ඒවායේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම, දිස්ත්‍රික් ලේකම් විසින් ලබා දෙන උපදෙස් ඉටු කිරීම, වාර්තා උපලේඛන සකස් කිරීම, පවත්වාගෙන යාම සහ ඉදිරිපත් කිරීමට සහාය වීම සහ අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් ඕනෑම රාජකාරියක් මෙන්න මේ විමර්ශන නිලධාරී කියන තනතුරට අදාළව සිදු කරන්න වෙනවා කියලා මෙන්න මේ දැන්වීම සඳහන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විමර්ශන නිලධාරී කියන තනතුරට අදාළව අවශ්‍ය වෙන අධ්‍යාපන සුසුකම් විදිහට සඳහන් කරලා තියෙනවා මේකෙදී. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධියක් ලැබු කෙනෙක් නම් එහෙම අයට මෙන්න මේ විමර්ශන නිලධාරී කියන තනතුරට අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. මේකෙදි විශේෂ ශාස්ත්‍රයක් මේකෙදි සඳහන් කරලා නැහැ. ඔයාලට ඕනෑම විශේෂ ශාස්ත්‍රයකට අදාළව කුමන හෝ උපාධියක් ලැබු කෙනෙක් නම් එහෙම අයට මෙන්න මේ විමර්ශන නිලධාරී කියන තනතුර සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. වැටුප් පරිමාණය සඳහන් කරනවා රුපියල් 56899ක මූලික වැටුපක්. ඒ කියන්නේ බේසික් එකක් මෙන්න මේ තනතුරට අදාළව පිරිනමනවා කියලා සඳහන් කරනවා. මේකට ජීවන වියදම් දීමනා සහ රජය විසින් අනුමත අනෙකුත් දීමනාත් පිරිනමනවා. ඔයාලට සේවයෙන් විශ්‍රාම යන වැටුප් කාල සීමාව වෙද්දී රුපියල් 117160ක වගේ වැටුප් පරිමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා මෙන්න මේ දැන්වීමේදී සඳහන් කරලා තියෙනවා. වයස 22 සහ 45 අතර අයට මෙන්න මේ තනතුරු සඳහා යොමුපත් යොමු කිරීමේ හැකියාව තියෙනවා කියලා කියනවා. ඒ වගේම දැනට රාජ්‍ය සේවයේ ඉන්න අයට මෙන්න මේ උපරිම වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ කියලාත් මෙන්න මේ දැන්වීමේදී සඳහන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ තනතුර ස්ථිර තනතුරක් කියලා කියනවා. හැබැයි විශ්‍රාම වැටුප් හිමි වෙන්නේ නැහැ. ඒ වෙනුවට EPF සහ ETF හිමිකම් සහතික තියෙනවා කියලා මෙන්න මේ දැන්වීමේ සඳහන් කරනවා. තනතුරේ ස්වභාවය ගැන සඳහන් කරනවා. එතකොට මේක අවුරුදු 3ක පරිවාස කාලයකට යටත් වෙනවා කියලා කියනවා. ඒ වගේම පළවෙනි කාර්යක්ෂමතා කඩේම විභාගයේ සමත් වෙන්න ඕන කියලා සඳහන් කරනවා. තනතුරට බඳවා ගැනීම සිදු කරන ආකාරය සඳහන් කරනවා. එතකොට ඒකෙදි කියනවා මෙන්න මේ අධිකාරිය විසින් පවත්වනු ලබන ලිඛිත තරඟ විභාගයක සහ විවගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත මෙන්න මේ බඳවා ගැනීම සිදු කරනවා කියලා සඳහන් කරනවා. එතකොට ඔයාලට ලිඛිත තරඟ විභාගයකට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ තරඟ විභාගයෙන් වැඩිම ලකුණු ගන්න පුද්ගලයන් බලලා ඒ වගේම විවගත සම්මුඛ පරීක්ෂණයකුත් පවත්වනවා කියලා කියනවා. ඒකෙදිත් යම් කිසි ලකුණු ප්‍රමාණයක් ප්‍රදානය කරනවා කියලා කියනවා. මෙන්න මේ ලකුණු වල මුල් ලකුණු එකතුව බලලා වැඩිම ලකුණු තියෙන පුද්ගලයන් බලලා මෙන්න මේ තනතුරු සඳහා බඳවා ගැනීම සිදු කරනවා කියලා මේ දැන්වීම සඳහන් කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනි කියලා කියනවා. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටින්න ඕනි කියලා කියනවා. තනතුරේ රාජකාරී මැනවින් ඉටු කිරීමට ප්‍රමාණවත් කායික මෙන්ම මානසික යෝග්‍යතාවයකින් යුතු පුද්ගලයෙක් වෙන්න ඕනි කියලා කියනවා. විශිෂ්ට චරිතයකින් යුතු පුද්ගලයෙක් වෙන්න ඕනි කියලාත් මෙන්න මේ දැන්වීමේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ තනතුරට අදාළව අයදුම්පත් යොමු කරන්න ඕන ආකාරය සඳහන් කරනවා. මෙන්න මේ තනතුරට අදාළව අයදුම්පත් යොමු කිරීමේදී නියමිත ආකෘතියක් සහිත අයදුම් පත්‍රයක් නැහැ. අයදුම් පත්‍රය ඔයාලා විසින් සකස් කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ පෞද්ගලික තොරතුරු අධ්‍යාපන සුසුකම් පිළිබඳ තොරතුරු ඇතුළත් කරලා අයදුම් පත්‍රය සකස් කරන්න කියලා සඳහන් කරනවා. සකස් කළා මෙන්න මේ නිවේදනය නිකුත් කළ දින 14ක් ඇතුළත ලියාපදිංචි තැපෑලෙන් ඔයාලගේ අයදුම් පත්‍රය සමග අධ්‍යාපන සුසුකම් තනාත කිරීමේ සහතිකත් එක්ක මෙන්න මේ පහස සඳහන් කරලා තියෙන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න කියලා සඳහන් කරනවා. එතකොට ලිපිනේ සඳහන් කරන්න අධ්‍යක්ෂ ජෙනරාල් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දෙවනමහල සතුසු මහලේකම් ගොඩනැගිල්ල අංක 27 වොක්ෂෝල් වීදිය කොළඹ 2 කියන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් ඔයාලගේ අයදුම්පත් යොමු කරන්න කියලා මේක සඳහන් කරනවා. ඒ වගේම අයදුම් පත්‍රය දාලා යවන ලියුම් කවරේ වම් පැත්ත ඉහළ කෙළවරේ ඔයා අයදුම් කරන ලබන තනතුර පැහැදිලිව සටහන් කරලා යවන්න කියලා මෙන්න මේකෙදී සඳහන් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මෙන්න මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට මේ දිනවල බඳවා ගැනීම සිදු කරන විමර්ශන නිලධාරී කියන තනතුරට අදාළව අවශ්‍ය කරන සුසුකම් සහ අයදුම්පත් යොමු කරන ආකාරය පැහැදිලි වෙන්නේ නැති කියලා මෙන්න මේ වගේ රාජ්‍ය රැකියාව පෞද්ගලික අංශ රැකියාව රාජ්‍ය ගැසට් නිවේදන පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීමට SLLට YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් ගිහිල්ලා එනම් සුබ දවසක් වේවා.